අද ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා ශවි ක්‍රියේටර්ස් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ තමන්ගේ චරිතය තවත් චරිතයකට මාරු කරගන්න විදිහ. ඉතින් එහෙම කිව්වට ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. ඉතින් ඔයා මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඉන්න. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකේ වගේ තමන්ගේ චරිතය තවත් චරිතයකට මාරු කරගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ වලට කියන්නේ motion control video. ඉතින් මේ motion control video සම්පූර්ණයෙන්ම free හදන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම යටින් තියෙන subscribe button එක click කරලා මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් තවත් කතා කර ඉන්නතුව අපි වීඩියෝ එකට ගිහින්ම කතා කරමු මේ motion control video සම්පූර්ණයෙන්ම free හදන්නේ කොහොමද කියලා. ඉතින් කොහොමද ඉතින් ඔයාලට මම මගේ desktop එකේ screen එක දැන් ඔයාලත් එක්ක share කරගෙන ඉන්නවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ motion control video හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ step follow කරලා ඔයාගේ mobile phone එකෙන් උනත් මේ motion control videos හදාගන්න. හරි ඉතින් ඔයා මේ motion control videos හදන්න කලින් ඔයාට ෆොටෝ එකක් හදාගන්න ඕනේ. ඉතින් ඔයාගේ ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් තෝරගන්න. ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකට ඇවිල්ලා ඔයා ChatGPT එකට යන්න. ChatGPT එකට ගිහින් ඔයා ChatGPT එකට login වෙලා මෙන්න මෙතන plus icon එක click කරලා ඔයාගේ ෆොටෝ එකක් මෙතනට දාගන්න. ඒ කියන්නේ අපි motion control video එක හදන්න යන ෆොටෝ එකක් ඔයා මෙන්න මෙතනට දෙන්න ඕනේ. හරි ඉතින් ඔයා මෙන්න මෙතන plus icon එක click කරලා ඔයාගේ ෆොටෝ එකක් මෙතනට දෙන්න ඕනේ. හරි ඉතින් මම මගේ ෆොටෝ එකක් ඇඩ් කරගත්ත අද වීඩියෝ එක හැදෙන්න ඕන ෆොටෝ එක. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ තවත් Google tab එකක් open කරගෙන ඔයා මෙතන search කරන්න ඔයා හදන්න බලාපොරොත්තු වෙන character එකේ ෆොටෝ එකක්. ඉතින් මම අද හදන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්දියාවේ ක්‍රිකට් නායකයෙක් වෙන විරාජ් කෝලිගේ. ඉතින් මම මෙතන සර්ච් කරගන්නවා විරාජ් කෝලි ෆොටෝ කියලා. ඉතින් විරාජ් කෝලි ෆොටෝ කියලා සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ෆොටෝ ලිස්ට් එකක් එනවා. එතනින් ඔයාට හදන්න ඕනේ ෆොටෝ එක තෝරගන්න quality ෆොටෝ එකක් තෝරගන්න. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක තෝරගන්නවා අද මේ වීඩියෝ එක හදන්න. ඉතින් මම මේක සේව් කරගන්නවා මගේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකට. ඊට පස්සේ ChatGPT එකට ඇවිල්ලා මේ plus icon එක ක්ලික් කරලා අහපව් අර අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක මෙන්න මෙතනට දෙන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඉස්සල්ලාම අපේ ෆොටෝ එක තියෙනවා. ඊට පස්සේ අපි හදන්න බලාපොරොත්තු වෙන character එකේ ෆොටෝ එක තියෙනවා. ඊට පස්සේ මෙතන ask anything කියන තැන පොඩි prompt එකක් දෙන්න ඕනේ. මම මේ prompt එක මගේ WhatsApp channel එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් description එකේ තියෙන link එකේ මගේ WhatsApp channel එකට ගිහින් මේ prompt එක ගන්න. මේ prompt වලට කිසිම අයිතිරීමක් නැහැ. මේ prompt සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්න. ඉතින් මේ prompt එක ඔයා copy කරන්න ඇවිල්ලා මෙතනට paste කරන්න. ඒකල්ල මෙතන ChatGPT එකට send කරන්න. ඊට පස්සේ ආට බලා ගන්න පුළුවන් ChatGPT එකෙන් creating image කියලා වැටෙනවා. ඒ කියන්නේ අපි දුන්න prompt එකට අනුව අපේ ෆොටෝ එක හදනවා. ඉතින් ටික වෙලාවක් බලන් ඉන්න ඕනේ මේ ෆොටෝ එක හැදෙනකම්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මම දුන්න ෆොටෝ එකට අනුවම ඒ විදිහටම ඒ ෆොටෝ එක හදලා දීලා තියෙනවා. ඉතින් ඔයා මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. මම මේක රීනේම් කරගන්නවා motion project කියලා. හරි ඉතින් දැන් අපිට ඕන ෆොටෝ එක හදාගත්තා. ඉතින් දැන් ඊළඟට අපි කරන්න ඕනේ දැන් මේක අපි වීඩියෝ එකක් විදිහට හදාගන්න එක. ඉතින් ඔයා ඒකට කරන්න ඕනේ Google එකට යන්න.
ඊට පස්සේ සර්ච් කරන්න අනිජාම් AI කියලා. ඉතින් මේ වෙබ්සයිට් එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාට හරිම සරලව ඒ ලින්ක් එක ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඉතින් ඔයා අනිජාම් කියලා සර්ච් කරලා ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක්. ඉතින් වෙන වෙබ්සයිට් වලට යන්න එපා. ඒ නමින් තව ගොඩක් වෙබ්සයිට් තියෙනවා. ඉතින් මේක තමයි ඔරිජිනල් වෙබ්සයිට් එක අනිජාම් AI animation agent for everyone කියන එක. ඔයා ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ ආට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මේකට ඔයාගේ Google account එකක් use කරලා sign up වෙන්න. ඊට පස්සේ ආට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන්. ඉතින් අපිට ක්‍රෙඩිට් හම් වෙනවා 1500ක්. ඉතින් මේක daily අපිට වැඩි වෙනවා. ඉතින් අපිට free වැඩ කරගන්න මේක හොඳම වෙබ්සයිට් එකක්. ඉතින් motion control videos හදනවා TikTok reels දානවා. ඉතින් ඔයාලට හොඳ වෙබ්සයිට් එකක් තමයි මේ අනිජාම් AI කියන එක. ඉතින් මේකට ආවට පස්සේ ඉස්සල්ලා අපිට ChatGPT එක වගේම ඉන්ටර්ෆේස් එකක් තමයි මෙතනක් තියෙන්නේ. හරි ඉතින් ඔයා මේ අනිජාම් එකට ආවට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් new project කියලා එකක් තියෙනවා. ඔයා එන්නේ ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි loading එකක් ගිහින් ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් side එකේ තියෙනවා පොඩි type bar එකක් plus icon එකක් ඊතල සලකුණ. ආයෙත් දැන් මෙතන කරන්න ඕනේ මෙන්න මේ plus icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන upload video කියන එක ගිහින් අපි අර motion control video එක හදන්න යන අපේ වීඩියෝ එක මෙතනට add කරගන්න. ඒක ඇඩ් කරගත්තට පස්සේ ඔයා අහපෝ මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා අප්ලෝඩ් ඉමේජ් ගිහින් අපි අර ChatGPT එකෙන් හදාගත්ත ෆොටෝ එක මෙතනට දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ප්ලස් අයිකන් එකම එහා පැත්තේ තියෙන පොඩි එකක්. ඔයා එතනට ගිහින් මෙතන motion control කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන please enter your prompt කියන තැනට ඔයා prompt එකක් දෙන්න ඕනේ. ඉතින් මේකත් මම මගේ WhatsApp channel එකේ දාලා තියෙනවා මේ prompt එක. ඉතින් ඔයාලට පුළුවන් description එකේ තියෙන link එකෙන් WhatsApp channel එකට join වෙලා මෙන්න මේ prompt එක ගන්න. මේ prompt සම්පූර්ණයෙන් free දෙන්නේ කිසිම ගෙවීමක් නැහැ. ඊට පස්සේ ආ මෙතන please enter your prompt කියන තැනට අර prompt එක paste කරන්න. මේ prompt එක paste කරලා ඔයා මෙතන තියෙන ඊතල සලකුණ click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ side එකේම පොඩි loading එකක් යනවා. ඒ කියන්නේ අපේ වීඩියෝ එක හදනවා මේ අනිජාම් AI එකෙන්. ඉතින් ටික වෙලාවක් බලන් ඉන්න ඕනේ මේ වීඩියෝ එක හැදෙනකම්. ඉතින් ඔයාලට පොඩි loading එකක් ගිහින් මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ මෙතනදී තාපව් generate කරන්න කියලා එකක් දෙනවා. ඒ කියන්නේ මේක අපි එයාලා අඳුර ගන්නවා අපේ වීඩියෝ එකේ ෆොටෝ එකයි. ඊට පස්සේ මේක motion control එකක් කරන්න ඕනිද කියලා අහනවා. ඊට පස්සේ ආ මෙතන මේ generate කියන එක click කරන්න. ඊට පස්සේ අපේ වීඩියෝ එක හැදෙන්න පටන් ගන්නවා. අපි දුන්න prompt එකට අනුව අපේ වීඩියෝ එක අර motion control style එකට දැන් හැදෙනවා. ඉතින් ටික වෙලාවක් බලන් ඉන්න ඕනේ. එච්චර වෙලාවක් යන්නේ නැහැ, පොඩි වෙලාවක් යන්නේ, පොඩි loading එකක් යනවා. ඒකෙන් අපි පොඩ්ඩක් බලන් ඉන්න ඕනේ. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඒක දැන් අපි ප්ලේ කරලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මන් දුන්න කියන්නේ මගේ වීඩියෝ එක වගේම ඒකත් හදලා තියෙනවා. ඉතින් අපි දැන් මේක ඩවුන්ලෝඩ් කරගමු. ඉතින් මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා යාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් සරලව motion controls වීඩියෝ හදන්නේ මේ විදිහට. ඉතින් තව වෙබ්සයිට් තියෙනවා. ඒත් මට නම් සෙට් උනේ මේ වෙබ්සයිට් එක අනිජාම් වෙබ්සයිට් එක. මොකද ක්‍රෙඩිට් ප්‍රමාණයක් 1500ක් හම් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකට අපිට ක්‍රෙඩිට් ගේන්න තියෙන 1374ක් තමයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් තව වීඩියෝ අපිට හදා ගන්න පුළුවන්. ඉතින් හරිම වටින වෙබ්සයිට් එකක් තමයි අනිජාම් වෙබ්සයිට් එක. ඉතින් මම අනිත් වෙබ්සයිට් වලත් යූස් කරලා බැලුවා. එච්චර ක්‍රෙඩිට් ප්‍රමාණයක් හම්බෙන්නේ නැහැ ඒ වෙබ්සයිට් වල. ඉතින් මේ වෙබ්සයිට් එක සුපර් වෙබ්සයිට් එකක්. ඉතින් ඔයාලා
motion control videos හදලා පොඩි page එකක් පටන් ගෙන videos upload කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට දාන්නම් මේ වීඩියෝ එකයි මගේ වීඩියෝ එක edit කරලා පොඩි වීඩියෝ ක්ලිප් එකක්. මෙන්න මෙහෙම තමයි සරලව motion controls වීඩියෝ හදන්න සම්පූර්ණයෙන්ම free. ඉතින් අදගෙන ආපු වීඩියෝ එක කොහොමද? අදගෙන ආපු වීඩියෝ එක තමයි motion control video සම්පූර්ණයෙන්ම free හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාට මේ මම කියලා දුන්න step follow කරලා ඔයාට පුළුවන් මේ motion control video හදාගෙන TikTok YouTube Reels වල upload කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් දැන්ම like එකක් දාන්න. ඒ වගේම ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම යටින් තියෙන subscribe button එක click කරලා මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. මම අද ඔයාලගෙන් සමු ගන්නවා. මම ශවින් ප්‍රියන්ජන.